ගෙනල්ලා ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ස්ටිටියුට් එකකින් විගණනයක් කරන්න කියලා කරුණිකව ඉල්ලා සිටිනවා. එතකොට දැන් මේ පරණ පනත පාරිදෘශ්‍යණය කිව්වා, අලුත් පනතක් එනවා කිව්වා. හැබැයි අලුත් පනතේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඒකේ අපේ කමිෂන් සභාවේ බලතල සම්පූර්ණයෙන්ම නැති කරලා ඒක යන්න යනවා දේශපාලඥයාගේ අතට. ඉතින් ඒක අපි සම්පූර්ණයෙන්ම මහජනතාවයකට විරුද්ධයි, ශ්‍රී ලාංකික විදිහට ඒකට විරුද්ධයි. එතකොට ඊට අමතරව දැන් මේ අපේ PUCS එකේ මේ පාරිභෝගික කමිෂන් සභාවේ ධාරිතා පිරිවැය ගල් අඟුරු සහ වෙනත් සහ සම්ප්‍රේෂණය සහ බෙදා හැරීමේ වියදම් කියන කැප් එකක් තියෙනවා. එතකොට ඒකට උඩින් තමයි අවසරයකින් තොරව මේ වැඩි කරලා තියෙන්නේ. ඒ තියෙන ලිමිට්ස් උඩට ගෙනල්ලා තමයි මේ වැඩි කරන්න ඉල්ලලා තියෙන්නේ. ඊට අමතරව තැම්පත්වල නැප්තවල ගණනය කිරීම හරිද මේ ගණනය කිරීම වලට අරන් තියෙනවා. මොකද මේක අතුරු පාලයක්. ඒතර අතුරු පාලයට එක ආයතනයක මේ ලොස්ට් එකක් වහගන්න දැන් මේක ශ්‍රී ලංකන් එකටයි විදුලි බල මණ්ඩලයටයි ඔක්කොටම වැඩිපුර ගානක අතුරු පාලයක් විකුණලා ඒ බර යනවා අසරණ පාරිභෝගිකයාගේ කර්මතට. එතකොට ඒකේ ආදායම ගන්න හදන්නේ අසර පාරිභෝගිකයාගෙන්. මේ එක ආයතනයක තියෙන ලොස්ට් එක වහගන්න තමයි මේක. එතකොට අනිත් එක ඩීසල් ගන්නකොට ඩීසල් ගහන්නේ අර පොම්පෙන් ගහන මිලටම ඒ මිලටමද දෙන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ඩීසල්. ඒක අපිට වෙනම මේ පිරිවැය කියන්නේ පිරිවැයට සමාන එකකින් ගන්න බැරිද මේ ඩීසල් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ගන්න. ඒතර ණය සහ පොලි අනුපාතවල ඇස්තමේතුව බිලියන 7 තියෙන ණය. ඒ ණය මුදල මේ පාර එනකොට ඒක 14ක් විතර වෙලා තියෙනවා. 7-8ක් අතර තියෙන එක මේ පාර ඒක ගණනය කරනකොට 14ක් දෙගුණයක්. එහෙම ෆෝකාස්ට් එකකින් තමයි මේ 18 ඉල්ලලා තියෙන්නේ. ඒ වගේම මේ විදියට මේවා හදලා මූල්‍ය අරමුදල නොමගයවලා තියෙන්නේ. ඒක තමයි IMF එකෙන් කියන්නේ මේක වැඩි විය යුතුයි කියලා. ඒකට ඊළඟට මේ විගණනය කරලා එතකොට කොස්ට් එක මත පදනම් වෙනවා නම් අපි ඒක තමයි හැමෝගෙම බලාපොරොත්තුව ශ්‍රී ලාංකිකයෝ විදියට. ඊළඟට මම එනවා ගිය අවුරුදු ජූනි මාසෙට පොඩ්ඩක් යනවා මගේ ශාස්ත්‍රයේ පුනර්ජනනීය ශාස්ත්‍රයේ සෝලා ශාස්ත්‍රය. එතකොට අපිට මතකයි 37 තිබ්බ සෝලා එකට ගාන අඩු කරා එකපාරට රුපියල් 27ට. ඒ වෙලාවේදී කමිෂන් සභාව කියලා තියෙන්නේ බලලා තීරණයක් ගන්නම්. ඒ කියන්නේ තීරණය දීලා නැහැ. මේක විගණනය කරලා තීරණය ගන්න ඕන කියලා තමයි ඒ මිනිත් එක දාලා තියෙන්නේ. එතකොට එහෙම මිනිත් එකක් දීලා තියෙද්දි කොහොමද අත්නෝමතිකව එකපාරට මේ 37 කියන මුදල 24ට අඩු කරලා දැන් ඒකට ඇග්‍රීමන්ට් උත් සයින් කරලා තියෙනවා පාරිභෝගිකයෝ. ඒ පාරිභෝගිකයන්ට වෙලා තියෙන්නේ විශාල අසාධාරණයක්. මේක හරියට ගණනය කරලා මේක 37ද 27ද දැන් යනවා කතිකාවක් මේ 27 කියන එක අපව 19ට ගේන්න. මේ පුනර්ජනනීය බලශක්තිය ඉන්න රටේ මෙච්චර අවුව තියෙන රටේ අපි සෝලා දියුණු කරන්න ඕන රටේ රුපියල් 27ට අඩු කරපු සෝලා එකේ ගාන රුපියල් 19ට ගේන්න යනවා. ඊට අමතරව net plus plus කියන ස්කීම් එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. මේ උපදෙස් දුන්නේ කවුද? එහෙම ක්‍රියාමාර්ග ගන්න පුළුවන් දත්තනෝමතිකව පාරිභෝගික මේ අධිකාරියට ඒකේ බලතලයක් නැද්ද PUCSL එකට? එතකොට ඊට අමතරව සස්ටේනබල් එනර්ජි ඔතොරිටි එක තියෙනවා. මේගොල්ලෝගේ අවසර අරන්ද මේක පාට net plus plus කියන එක නැති කරේ. අර ඔය වඳුරගේ කතාව ආවේ ඒ කාලේනේ මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. මේක පුනර්ජනනීය බල ශක්තිය වැඩි දවල් කාලය කියලා. හරිද? ඊළඟට මේ ඔක්කොගෙම තර්මල් ඔයිල් ඔක්කොගෙම ගත්තා 10%ක් 11ක් අතර තමයි ජනනය වෙන්නේ. හැබැයි ඒ ජනනය වෙන 10%ට 11ට වියදම යනවා 34ක්. මේක තමයි ගණනය කිරීම. ඒ කියන්නේ මේ 10 11 ජනනය වෙන තර්මල් ඔයිල් මේ එනර්ජි එකට 34ක් කොස්ට් එක යනවා. ඒකට තමයි මේ පුනර්ජනනීය බල ශක්තිය කට් කරලා තියෙන්නේ. එතන ඒක එක පොයින්ට් එකක්. ඊළඟට හැම අවස්ථාවකදීම PUCS එකෙන් පෙන්වලා දුන්නා මේ ගණනය කිරීම වැරදි කියලා. IMF එක කියන්නේ දැන් මේ IMF එක නම් දැන් මේ රටේ තීරණ ගන්නේ මේ ආර්ථික උදව් කරලා ඒක හරි සොයරිතෙන් අපිට ආර්ථිකය පෙන්වලා දීලා IMF එක අපිට ඒකට උදව් කරා. හැබැයි ස්වාධීන කමිෂන් සභාවක් තියෙනකොට ඒකට මේ විදියට බලපෑම් කරන්න පුළුවන්ද? එතකොට දැන් ඊළඟට ඉදිරියේ තියෙන විදුලි වාහන රයිට් විදුලි වාහන ලංකාවට දැන් ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ මේ දැන් ඇවිල්ලා තියෙන වාහන ටිකත් දහවල් කාලේ පද්ධතියට කනෙක්ට් වුණොත් අපේ පද්ධතියට මේ පුනර්ජනනීය බල ශක්තියත් පද්ධතියෙන් මෙහෙම ඉවත් කරනවා නම් ඒක දරා ගන්න පුළුවන් වෙයිද කියලා බලධාරීන්ට ආයි දෙතුන් පාරක් අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා. ඒ වගේම ඒ විදුලි වාහන වලට ඉදිරියට සියලුම ශේත්‍රයන් සියලුම ලෝකේ හැම තැනම යන්නේ විදුලි වාහන සහ විදුලියෙන් මේ ට්‍රාන්ස්පෝර්ට් ඉලෙක්ට්‍රික් ට්‍රාන්ස්පෝර්ටේෂන් තමයි ඉදිරියට දියුණු වෙන්නේ සහ අනාගතයේ. එතකොට මේ විසඳුම තියෙන පුනර්ජනනීය අඩු කරලා ඒක ඉදිරියට අපිට රටක් විදියට යන්න පුළුවන්ද? අනිත් දේ තමයි
මේ දැන් අපි දන්නවනේ පීක් ටයිම් එක උදේ රායිනේ තියෙන්නේ. ඒක දැන් අපි කලින් පාරවලත් පෙන්නුවා මේ දාලා chart එකත්. එතකොට මේ පීක් ටයිම් එකේදී මේක ගන්න නම් අපි විදුලිය ගබඩා කරන්න ඕනේ. ඊළඟට එන එක තමයි battery storage සෝලත් එක්ක. එතකොට ඒක තියෙනවා pump hydro ඒත් එක්ක යනවා අපි ඒකට වෙනම අපි සාකච්ඡාවක් දාගමු කියලා කියනවා විද්වත් මණ්ඩලයක් පත් කරලා මේ බැටරි වලට තියෙන HS කෝඩ් වලට තියෙන බදු ලිහිල් කරලා නව ලිහිල් බදු ක්‍රමයක් යටතේ බැටරි ආනයනයට එක්ක ප්‍රොජෙක්ට් එකට මේ ප්‍රොජෙක්ට් එක හවල් ප්‍රොජෙක්ට් එක කිව්වම මේ ප්‍රොජෙක්ට් එකට යන බැටරිස් වලට මේ විදියට මේ ටික ආනයනය කරන්න අවසර ලබා දෙන්න බදු සම්පූර්ණයෙන්ම ලිහිල් කරලා ඒ කියන්නේ පොඩි බදු සංඛ්‍යාවක් රජයට ආදායමක් වෙන විදිහට බදු අය කර කමන්නේ අත්නෝමතිකව තියෙන බදු බැටරිස් වලට. එතකොට අර පීක් ටයිම් එකේදී අපි පාවිච්චි වෙන්නේ වාහන charge කරන්න හරි මොන හරි කරන්න භාවිතා වෙන්නේ සම්පූර්ණ පුනර්ජනනීය බල ශක්තිය. බැටරිස් එක තමයි යන්නේ. ඒකට පම්ප් හයිඩ්‍රෝ වලට යන්න තරම් අපිට මේ ආදායම ඒ කියන්නේ ඒකට ඉන්වෙස්ටර්ස්ලා හොයන්න ඕනේ. ඒ වගේ තියෙන මේ ඉක්මනටම ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය තමයි මේ බැටරිස් වලට යන්නේ. ඒ වගේම මම IMF එකේ ආයත ඒ කියන්නේ ඒගොල්ලෝගේ නියෝජිතයින් ඉන්නවා නම් මේක පසුව හරි බලනවා නම් මම කැමතියි කියන්නේ ඒගොල්ලන්ට we appreciate the IMF initial support to help in Sri Lanka overcome the crisis. However, as election